ඔබ දන්නවාද රේඩාර් තිරයකට පවා හසු නොවී ලෝකයේ ඕනෑම තැනකට ගොස් අඩවම් ප්‍රහාරයක් කෙල්ල කර ආපසු වෙන්න පුළුවන් අහසේ රජෙක් ඉන්නවා කියලා. බැලූ බැල්මට පිටසක්වල යානයක් වගේ පෙනෙන නමුත් මිනිස් ඉංජිනේරු තාක්ෂණයේ අග්‍රඵලයක් ලෙස සැලකෙන මෙය බුදුබිමේ අදෘශ්‍යමාන මාලයක් ලෙසයි හැදින්නේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ මිල අධිකම සහ රහස්‍යමය යුද්ධ යානය වන ඇමරිකාවේ B2 ස්පිරිට් ස්ටීල් බෝම්බර් යානය ගැනයි. මේ යානයේ තියෙන සුවිශේෂීම දේ තමයි මෙහි හැඩය. සාමාන්‍ය ගුවන් යානයක තියෙන වලිගය මෙහි දකින්න ලැබෙන්නේ නැහැ. මේක හඳුන්වන්නේ ෆ්ලයින් වින් එවත් යාබන තටුවක් ලෙසයි. ඇයි මේ වගේ හැඩයක් නිර්මාණය කළේ? ප්‍රධානම හේතුව රේඩාර් කිරණ වලින් බේරීම. ඉතින් 1990 දශකයේ සීතල යුද්ධය පැවති සමයේ ඇමරිකාවට අවශ්‍ය වුණා සෝවියට් දේශයේ ප්‍රබල රේඩාර් පද්ධති අභිබවා ගිහින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකි යානයක්. ඉතින් එහි ප්‍රතිඵලය තමයි මේ අద్భుත පෙනුමැති B2 යානය. ඉතින් B2 යානයක් කියන්නේ නිකම් බෝම්බ දාන යානයක් නෙවෙයි. මේ ඇති විශේෂතා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි අදෘශ්‍යමාන බව. ඉතින් මේ යානය රේඩාර් එකට දිස් වෙන්නේ පුංචි කුරුල්ලෙකුගේ ප්‍රමාණයටයි. ඒ තරමට මෙහි මතුපිට නිපදව ඇති අමුද්‍රව්‍ය රේඩාර් කිරණ අවශෝෂණය කරගන්නවා. ඊළඟ එක තමයි ප්‍රහාරක ශක්තිය. ඉතින් මේ යානයට එකවර ටොන් 20කට අධික බෝම්බ ප්‍රමාණයක් රැගෙන යයි. ඒ වගේම සාමාන්‍ය බෝම්බ වගේම න්‍යෂ්ටික බෝම්බත් මෙහි ගබඩා කරනවා. ඉතින් ඊළඟ කරුණ තමයි නොනවතී ගමන් කිරීම. ඔයා දන්නවද මේ යානයට ඉන්ධන ලබා ගැනීම සඳහා ගොඩබෑමට අවශ්‍ය වෙන්නේ නැහැ. අහසේදීම ඉන්ධන ලබා ගනිමින් ලෝකයේ ඕනෑම තැනකට පියාසර කරන්න මේ යානයට හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට ඔයා දන්නවද මේ යානයක් කොපමණ මිල අධිකද කියලා? එක් B2 යානයක් නිපද වීමට ඇමරිකානු ඩොලර් බිලියන 2ක් පමණ වැය වෙනවා. ඒ කියන්නේ අපේ මුදලින් නම් රුපියල් කෝටි ලක්ෂ ගණන්. ඉතින් මේ අධික පිරිවැය නිසාම ඇමරිකාවට පවා නිපදවා ගන්න හැකි වුණේ මෙවැනි යාන 21ක් පමණයි. එයින් එකක් අනතුරකට පත් වී විනාශ වුණා. අද වන විට ලෝකයේ බලවත්ම ගුවන් හමුදාව සතු වටිනාම සම්පතක් ලෙස මේ යානා සැලකෙනවා. යුද තාක්ෂණය කියන්නේ දවසින් දවස දියුණු වන විශ්මිත ශ්‍රේෂ්ඨයක්. B2 ස්පිරිට් කියන්නේ ඒ තාක්ෂණයේ එක් සංකේතයක් පමණයි. ඉතින් අනාගතයේදී මීටත් වඩා දියුණු B21 රයිඩාර් වැනි යානා පැමිණීමට නියමිතයි. ඉතින් මේ වගේ ලෝකයේ අභිරහස් සහ යුද තාක්ෂණය ගැන තොරතුරු දිගටම දැනගන්න අදම අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස පහලින් comment එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.